ඊටමත් අලංකාර සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් මාවතට එළියක් ආශිර්වාද වචනේ සමගයි ඔබයි මමයි මුණ ගැහිලා ඉන්නේ. සුද්ධ බයිබලයේ හිතෝපදේශ 21 වෙනි පරිච්ඡේදයේ 14 වන පදය. රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩොක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සංසිදෙයි. හාලෙලූයා. මේ වචනය අද සමාජයට ඉතාමත් ගැළපෙන ගැඹුරු සත්‍යයක් කතා කරන වචනයක්. මනුෂ්‍ය හදවත කෝපයෙන්, වේදනාවෙන්, අහංකාරයෙන් පිරුණු වෙලාවකට අපිට පුළුවන් යම්කිසි පුංචි ක්‍රියාවකින් ඒ අවස්ථාව වෙනස් කරන්න. රහසින් දෙන තෑග්ග. අද කාලේ රහසින් දෙන තෑග්ග මුදල්ම වෙන්න අවශ්‍ය නැහැ. කෙනෙකුට නොකියා පුංචි උපකාරයක් කරන්න පුළුවන්. තුවාල වෙච්ච හදවතකට නිහඬව යම්කිසි සමාදානයේ වචනයක් කියන්න පුළුවන්. ආදරය පෙන්වන්න පුළුවන්. අවශ්‍යම වෙලාවකට පුංචි මැසේජ් එකක් යවලා, පණිවිඩයක්, කෙටි පණිවිඩයක් යවලා ධෛර්යමත් කරන්න පුළුවන්. හොයලා බලන්න පුළුවන්. කෙනෙකු ගැන නරකම නොකිය ඔහු වෙනුවෙන් යාඥා කරනවා වගේම ඔහුව ඇයව ගෞරවයට උසස් භාවයට පත්වෙන ආකාරයට කතා කරන්න පුළුවන්. විශේෂිතම දේ හරිම සරල දෙයක්. මට සමා වෙන්න කියන පුංචි වචනයත් එක්කලා බොහෝ නිදහසක් ලබන්න පුළුවන්. මේවා හරියට රහසින් දෙන අලංකාර වටිනා ත්‍යාග වගේ. අද ලෝකේ බොහෝ සම්බන්ධතාවයන් කැඩිලා යන්නේ මම හරි කියන අහංකාරකම නිසා. නමුත් දෙවියන් වහන්සේ අපිට උගන්වනවා කෝපයෙන් නිවන්න බෑ. ප්‍රේමය, කරුණාව, නිහතමානීකම මේවට හදවත් සුවපත් කරන්න බලය තියෙනවා. අද විශේෂයෙන්ම සෝෂල් මීඩියා භාවිතා කරනවා. මාධ්‍ය භාවිතා කරනවා එකිනෙකනාගේ හැඟීම් ප්‍රකාශ කරන්න. ප්‍රසිද්ධියේ විවාදවලට යන තරමට ප්‍රසිද්ධියේ ඔවුන්ව පරාජය කරන්නට මාධ්‍ය භාවිතා කරනවා. නමුත් ස්වර්ගීය ප්‍රඥාව කියලා කියන්නේ හැමදේම ප්‍රසිද්ධියේ කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් රහසින් සරල ත්‍යාගයක් දීලා කෙනෙක් සුවපත් කරන්න. සමහර තුවාල ඒ ආදරය නිසා සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා යනවා. හරියට ඔඩොක්කුවට දෙන දීමනාවක් වගේ. තද කෝපය සංසිඳිලා යනවා. අපි මතක තියාගන්න අවශ්‍යයි. කෙනෙකුගේ කෝපය වැඩි කරන පුද්ගලයා නොවි. කෙනෙකුගේ හදවත සුවපත් කරන, සංසුන් කරන පුද්ගලයා වෙන්න. අපගේ පුංචි කරුණාවේ වචනයක් ඇති කෙනෙකුගේ ලොකු වේදනාවක් සුව කරන්න. අද දවසෙත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එළියක් වේවා. ඔබට සුබ දවසක්. යේසුස් පිහිටයි.